සාන්න ගණන් කරන්න ඕන. මේ අවස්ථාවේ නවසාන්නේ හොයන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේ මෙයාගේ නවසාන්නේ හොයන්නත් ඕන. තියරි 1, තියරි 1, තියරි 2, තියරි 3, තියරි 4. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඕන ඔච්චරයි pH. හරි ළමයි. අපිට තියෙන අනුමාපන කොටසට යන්න කලින් අපිට තව පොඩි කොටසක් තියෙනවා ඉවර කරගන්න. ඒ කියන්නේ දුබල අම්ලයකින් හැදෙන ඇනයනය මං කියව දුබල භස්මයක් කියලා. ඒ වගේම මං කියව දුබල භස්මයකින් හැදෙන කැටායනය ඒක දුබල අම්ලයක් කියලා කිව්වා. හරිද? ඔන්න ඔය කරුණු ටික පැහැදිලි කරගන්න ඕන සහ ඔන්න ඔය අදාළ අම්ලය සහ ඒකේ සංයුක්ම භස්මයේ විකරණීයත අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න ඕන. දැන් පොඩ්ඩක් ඔයා මෙන්න මේ කරුණු ටික පොඩ්ඩක් මතක් කරගන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ටික බලන්නකෝ. ඔයා බලන්න මේ දුබල අම්ලය ගත්තොත් HF කියන දුබල අම්ලය HCN කියන දුබල අම්ලය හරි තව අපිට හම්බුනොත් HCOOH කියන එක්කෙනා හරි CH3 COOH කියන එක්කෙනා තව දුබල අම්ල සෙට් එකක් ඉන්නවනේ. එහෙනම් මේ දුබල අම්ල සෙට් එකේ සංයුග්මක භස්මේ කවුද ළමයි? මෙන්න මේකේ සංයුග්ම භස්මේ මේකෙන් අපි H අයනයක් අයින් කරා හම්බුණා F-. හරිනේ. මේකෙමුත් ඔය විදිහට H අයනයක් අයින් කරා Cn-. මේකෙමුත් ඔය විදිහට අයින් කරාට පස්සේ HCOO-. හරි. මේකෙමුත් ඔය ආකාරයට අයින් කරාට පස්සේ ඔයාලට එනවා CH3COO-. හරිද? එතකොට මම කිව්ව කතාවක් ඔයාලට මතක ඇති. තව ඕන්න අපි තව එක්කෙනෙක් ගමු. කවුද? H2CO3 කියන එක්කෙනා. එකක් අයින් කරන්නකෝ. අයින් කරාම කවුද ආවේ? HCOO-. මේ දුබල අම්ලයකට අපි ලිව්වොත් ලියන්නේ මොකද්ද? Ka කියලානේ. මේකට ලිව්වොත් අපි ලියන්නේ Ka ප්‍රකාශනයක්. මම කිව්වා මේ දුබල අම්ලයේ මෙන්න මේ හැදෙන සෙට් එක ඇනායන සෙට් එක මේවා කවුද? දුබල භස්ම. දුබල භස්ම. කියන්නේ මේවට අපි ලියන්නේ Kb. හරි. ඒ වගේම ඔයාලට මතකද දන්නේ මම තව එකක් කිව්වා දුබල භස්මවල. දුබල භස්ම ගන්නකො. දුබල භස්ම ගත්තොත් කවුද දුබල භස්මේ? ඇමෝනියා. NH3 දුබල භස්මයක්. ඒ වගේම මෙයත් දුබල භස්මයක්. මතකයි? NH2. තව අපි ඔය දෙන්න ගමුකෝ. තව ඕනනම් B කියන එක්කෙනෙක් ගමු. මෙයාගේ සංයුග්මක අම්ලේ කවුද? අපි මේකට දානවා H+ එකක් එකතු කරනවා. කවුද? NH4+. මෙයාටත් ඒ විදිහටම එකතු කරාම කවුද එන්නේ? CH3 NH3+. මේකේ සංයුග්ම භස්මේ කවුද? සංයුග්ම අම්ලේ කවුද? BH+. හරිද? මේ දුබල භස්ම වලට අපි ලියන්නේ Kb. මේක දුබල භස්මයෙන් ව්‍යුත්පන්න වෙච්ච සංයුග්මක අම්ලේ. මේවට ලියන්නේ Ka. හරිද? එහෙනම් මෙන්න මේ දුබල අම්ල වලින් හැදෙන සංයුග්මක භස්ම මේවා ළමයි දුබල භස්ම වෙනවා. මේවත් දුබල භස්ම. හරි? දුබල භස්ම. එහෙනම් මෙන්න මේ දුබල භස්ම වලින් හැදෙන මෙන්න මේ කැටායන මතක තියාගන්න මේවත් දුබල ක්‍රියාත්මක වෙනවා. අම්ල ලෙස ක්‍රියාත්මක වෙනවා. හරිද? එහෙනම් මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. මේ දුබල අම්ලයේ Ka අගයයි ඊට අදාළ දුබල භස්මයේ ඊට අදාළ සංයුග්ම භස්මයේ Kb අගය අතර සම්බන්ධයක් තියෙනවා. දුබල අම්ලයේ Ka අගයයි ඒකේ සංයුග්මක භස්මයේ Kb අගය අතර සම්බන්ධයක් තියෙනවා. මොකද මේවා මම දුබල භස්ම කියලා දැන් කිව්වා. දැන් ඔයත් දැනම දන්නවා. එහෙනම් දුබල අම්ලයකින් හැදෙනවා නම් කැටායනක් ඒක දුබල භස්මයක්. ඒ කියන්නේ යාට තියෙන Ka අගයක්. එහෙනම් මෙයාට තියෙන Kb අගයක්. මෙයාට තියෙන Kb අගයයි මෙයාට තියෙන Ka අගය අතර සම්බන්ධයක් තියෙනවා. ඔන්න ඔය සම්බන්ධය අපිට ඕන වෙන අනුමාපන වලට. හරිද? එහෙනම් දැන් අපි ඔන්න ඔය සම්බන්ධතාව ගොඩනගා ගන්න තමයි යන්නේ. එහෙනම් දැන් ඔයාලට මාතෘකාව තේරෙනවනේ. මොකද්ද මාතෘකාව? දුබල අම්ලයක Ka හා එහි සංයුග්ම භස්මයේ Kb අතර සම්බන්ධය. හරි? සම්බන්ධය. හරි. එහෙනම් මේ ටික කොහොම නෝට් එකට දාගෙන යටින් ඔය කිව්ව ටික ලියාගෙන අපි දැන් සම්බන්ධතාව ව්‍යුත්පන්න කරගමු. මොකද ඒක එසේ වලට ඕන. මොකද ඔයාලට නැතුම් මේ නිකාන් දුබල භස්මයක් දුන්නොත් ඒ වගේ Kb අගයන් හොයලා නැහැ. දැන් ඔයාලට කියනවා මෙන්න මේකක pH හොයන්න කියලා. පුළුවන්ද? බෑ. මොකද හේතුව මේකේ Kb අගයක් සම්මත Kb අගයක් නැහැ. එහෙනම් ඔයා ඒ Kb අගය හොයා ගන්න ඕන. හරි? අපි ඒක බලමු කොහොමද කරන්න කියලා. හරි.
එතකොට මෙන්න මෙහෙම යන මාතෘකාව දාගන්නකො. දාගන්න මාතෘකාව දුබල අම්ලයක Ka එහි සංයුග්මක භස්මයේ KB අතර සම්බන්ධය හරි. එහෙනම් ඔයා මෙහෙම හිතන්නකෝ. ද්‍රාවණයක් ඉන්නවා. ඒකේ ඉන්නවා දුබල අම්ලයකුත්. හරි. HA කියලා දුබල අම්ලයකුත් ඉන්නවා. ඒකෙම ඉන්නවා NaAත් කියලා ඉන්නවා. හරිද? එහෙනම් ඔයා දන්නවා HA කියන එක්කෙනා කවුද? HA කියන එක්කෙනා දුබල අම්ලයක්. HA දුබල අම්ලයක්. මෙයා ඒකේ දුබල භස්මනේ. මේ දෙක අතර සම්බන්ධය හොයන්න එනවා. ඔයා ඉස්සර ලියන්න ඕන HA ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ලියනවා. HA equals ධන H2O liquid මෙයා අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒතර හැදෙන්නේ මොකද්ද? H2O plus A equals ධන A minus. හරිනේ. ඊට පස්සේ දැන් මේක ඉන්නවනේ. මෙයා භස්මයක් ලෙස A minus ගතන A minus භස්මයක් ලෙස ක්‍රියාත්මක වෙනවනේ. එතන A minus A equals අපි දෙන අතර සම්බන්ධනේ ගන්න යන්නේ. ධන H2O දුබල අම්ලයේ මේකේ Ka හා මේකේ KB අතර සම්බන්ධය දුබල අම්ලයක සංයුග්ම භස්මයේ KB අතර සම්බන්ධනේ ගන්න යන්නේ. දැන් මේකට ඔයාලා ලියනවා. ලියුවා මොකක්ද දෙන්නේ? HA equals ධන OH minus A equals. හරිනේ. දැන් මොකද ලියන්නේ? දැන් ඔයාලට පුළුවන් මේකට K යට ප්‍රකාශනයක් ලියන්න. හරි. එහෙනම් ඔයාලා ලියනවා Ka සමානයි H2O plus A equals සාන්ද්‍රණය වාරයක් A minus A equals සාන්ද්‍රණය. හරි. බෙදීම HA සාන්ද්‍රණය. ඊට පස්සේ මේක KB නේ. මෙයාගේ අම්ලය මේක සංයුග්ම භස්මය. ඒක ලියනවා KB ට ප්‍රකාශනයකුත්. KB සමානයි HA equals OH minus equals බෙදීම A minus. හරිද? හරි. එතකොට මේක පළවෙනි එක. මේක දෙක. එක ගුණ කරන්න දෙකෙන්. දෙකෙන් ගුණ කරාම මොකද වෙන්නේ? එක දෙකෙන් ගුණ කරාම ඔයාලට පේනවා මොකද්ද වෙන්නේ? මේ බලන්න. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. ඒක ඔයාලට ප්‍රකාශනයක් එනවා K වාරයක් KB සමානයි H2O plus equals සාන්ද්‍රණය වාරයක් OH minus සාන්ද්‍රණය. H2O plus වාරයක් OH minus සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? මතකයි ජලය විකරණය කතා කරා. මේක KW. ඒ කියන්නේ K වාරයක් KB සමානයි KW. හරි. දෙපැත්තෙම ඍණ ලඝු ගත්තොත් එහෙම මේක ලියා ගන්න පුළුවන් PK වාරයක් PKB ධන වාරයක් නෙවෙයි ධන සමානයි PKW. සෙල්සියස් 25 නම් PKW වගේ කීයද වෙන්නේ? ඒතර මේක තමයි සම්මත සමීකරණය අපි ගන්නෙ. මේ ලඝු භාවිතා කරලා ගත්තා PKW 14යි. එහෙනම් සෙල්සියස් 25 දී මොකද වෙන්නේ? සෙල්සියස් 25 දී යම් දුබල අම්ලයක PK යගයයි ඒ දුබල අම්ලයේ සංයුග්ම භස්මයේ PKB යගයේ අතර ඒ දෙකේ එකතුව සමානව කීයටද? 14ට සෙල්සියස් 25ට. මේ තියරි හරි. දැන් ඔයාලට මම දෙනවා පොඩි වැඩක්.
දුබල භස්මයක KB අගයයි හරි ඒකේ සංයුග්මක අම්ලයේ දුබල භස්මයක හරි මේක දුබල භස්මයක KB අගය හා එහි සංයුග්මක අම්ලයේ Ka අගයයි අතර සම්බන්ධය ගන්න. පාඩ මන් දෙන දුබල භස්මය තමයි NH3. ඔය විදිහටම තමයි. ඒත් එන්නේ මේකම තමයි. හරිද? එතකොට මේ කතාව ඔයා තේරුම් ගන්න ඕන. හරි? මේ කතාව තේරුම් ගන්න මේක දාගන්න. දැන් අපිට තියෙන ගණන් ටික හදන්න. ලොකු දෙයක් නැහැ. හරි? පිළිවෙලට යන් අනුමාපන ටිකත් එක්ක මේක දාගන්නකෝ. හරි නේද? හරි. දැන් අපිට තියෙන පොඩි කතාවක් කරන්න. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරි. දැන් ඔයාලට කියන මෙන්න මෙහෙම එක pH හොයලා දෙන්න කියලා. ඒ කියන්නේ සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට වන NaF ද්‍රාවණයක pH අගය හොයලා දෙන්න කියලා කියනවා. ඔයාට දෙන්නේ HF වල Ka අගය. එක වැඩි කිරීම 10^5යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා දෙනවා. ඔයාට කියනවා මෙයාගේ pH අගය හොයලා දෙන්න කියලා. ඔයා දන්නවා එහෙනම්. මෙයාගේ සංයුග්ම භස්මය තමයි pH අගය හොයලා දෙන්න කියලා කියන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? හරි. එහෙනම් මේකනේ හොයන්න කියන්නේ. ඔයා මේක ජලයත් එක්ක ප්‍රතික්‍රියාවනේ. ඔයා දන්නවද මේක දුබල භස්මයක් කියලා? හඳා ප්‍රතික්‍රියාව ලියනවා. F- එක්වස් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ලියනවා. ලියලා මෙතනින් HF ධන OH මයිනස් ඔන්න භස්මයක්. දැන් මොකද ඔයා කරන්නේ? දැන් මේ ඔයා මේකට ලියන්නේ මොකද්ද? KB. ඔයා ඒ KB දන්නවද නෑ? ඔයා ඒ KB දන්නේ නෑ. ඒ කියන්නේ ඔයා ලියනවා HF එක්වස් සාන්ද්‍රණය OH මයිනස් එක්වස් සාන්ද්‍රණය බෙදීම F minus එක්වස් සාන්ද්‍රණය. හරි. දැන් මොකද පුතේ වෙන්නේ? දැන් ඔයා KB දන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක්නේ. KB දන්නේ නැහැ. මෙයාගේ සාන්ද්‍රණය ඔයා දන්නවා. නිසා මේක තවදුරටත් ඔයා දන්න මෙයා නිකන් දුබල භස්මයක්. ඒ කියන්නේ මෙයා ඇමෝනියා වගේම තමයි. මේකත් දුබල භස්මයක්. අපි ඇමෝනියාට ලිව්වනේ. දැන් ඒකත් උඩින් ලියන්නම්කෝ. ඒ වගේ එක අපි ලිව්වනේ. මේක නෑ 아무තුයි මේක අපි ව්‍යුත්පන්නයක් මේ වෙන්නේ. හරි. කියන්නේ මේක ආවෙට NH4+ ධන OH මේ වගේ එක අපි කරා වැඩි. දැන් මෙතනත් ඒකම තමයි. හරි. එහෙනම් මම කිව්වා මේක සමානයි මේක නිසා අපිට මේ අවස්ථාව මෙහෙම ලියා ගන්න පුළුවන් කියලා කොහොමද මතකද? KB සමානයි OH - එක්වස් සාන්ද්‍රණයේ වර්ගය බෙදීම F - සාන්ද්‍රණය. හරි මේක දන්නේ නැහනේ. අන්න අපි අර ව්‍යුත්පන්න කරපු සම්බන්ධ ගන්න මොකද්ද? K වාරයක් KB සමානයි KW. හරිනේ. එතකොට KB කියන්නේ මොකද්ද? KW බෙදීම K මේ KA නේ. එහෙනම් මේක ලියන්න පුළුවන් ඔයාට කොහොමද? මේක ලියන්න පුළුවන් මෙහෙම. මොකද්ද? KW බෙදීම KA සමානයි මොකද්ද? OH - සාන්ද්‍රණය
වර්ගයේ බෙදීම f minus සාන්ද්‍රණය. හරිනේ. මේ ගත්තේ k වාරයක් kb සමානයි kw ගෙන්. දැන් මොකද කරන්නේ? මේක දන්නවා මේකත් දන්නවා. මේක ඔයාලා ලියනකොට එක වැඩි කියන 10 ඍණ 4යි 14යි. මවුළු වර්ගයේ ගන්න ඩෙසිමීටර වර එක දාගන්න. හරි. මේක එක වැඩි කිරියෙන් 10 ඍණ 5යි. OH minus සාන්ද්‍රණයේ වර්ගය බෙදීම f minus සාන්ද්‍රණය කීයද? 0.1යි. හරිනේ. 0.1 මේක 14යි 14යි මේක කැපුණාට මෙතනවා. මෙතන එනවා එතකොට උඩ කැපුණ 10 ඍණ 5යි වර්ගමූලය OH minus සාන්ද්‍රණය කැපුණ 14යි 4යි එක වැඩි කිරීම 10 ඍණ 5යි. හරි. ඒ කියන්නේ ඍණ ලොග් 10 පාදයට OH නේ. ඒ කියන්නේ POH කීයද? POH සමානයි 5යි. ඒ කියන්නේ POH සමානයි ඍණ ලොග් 10 පාදයට එක වැඩි කිරීම 10 ඍණ 5යිනේ. ඔන්න pH එකේ හෙව්වා. හරි. POH එකේ හෙව්වා. එහෙනම් pH එකේ කීයද? pH එක කියන්නේ 14න් අඩු කරන්න තියෙන. ඒ කියන්නේ pH එක කියන්නේ 14 ඍණ 5යි. pH වන pH 14යිනේ. වටනවා 9ක්. pH එකේ හරි. pH එකේ 9ක් එනවා. හරිනේ බෂ්මයක්නේ. හරි. ඔය වගේම වට අම්ලයක හොයන්නත් පුළුවන්. හොඳේ. දැන් අම්ලයක් තිබ්බනම් මොකද කරන්නේ? ඒකත් පොඩ්ඩක් ඕන මෙතන කියන්නම්. ඒක ඔයා හදන්න. හරි. දැන් මම ඔයාලට දෙනවා මම මෙතන අම්ලයක්. හරිද? මේක දාගන්න මේ සම්බන්ධය යූස් කරපු තැන දැන් මේක ඔක්කොම එකතු කරලා අපිට අනුමාපනයකට තමයි යන්න ඕන. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ මුළු ගණන් ටික ඔක්කොම එකකින් අපි හදන්න ඕන. හරි. ඊට පස්සේ අපි මික්ස් අභ්‍යාසයක් වෙනම කරමු ලස්සනට. හරි. දැන් ඔයාලා දෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් m වන හරි NH4+ නැත්නම් ඇමෝනියා ක්ලෝරයිඩ් කියලාම දෙන්න පුළුවන්. ඇමෝනියා ක්ලෝරයිඩ් ද්‍රාවණයක pH එකේ හොයන්න. ඔයාලට දෙනවා ඇමෝනියා වල Kb එකේ දෙනවා. Kb සමාන එක වැඩි කිරීම 10 ඍණ 5යි මම ඍණ 5යි කියන්නේ සුළු වෙන්න ලේසි වෙන්න දෙන්නේ හරිද? මවුල ගන්න ඩෙසිමීටර්. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේක දුබල බස්. දැන් ඔයා දන්නවා. මේකේ මේ දුබල බස්මේ සංයුග්මක අම්ලය මෙයා අම්ලයක්. ඒ කියන්නේ NH4+ එක විතරක් වෙනම ලියන්න පුළුවන් ධන ජලයත් එක්ක. නැත්නම් Cl එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ. ජලයත් එක්ක ඔයා ප්‍රතික්‍රියාව ලියනවා. ලිව්වා මොකක්ද දෙන්නේ ඔයාට? ඔයාට එනවා NH3 ධන OH minus aqueous. මේක තමයි සමකතා ලක්ෂණ ප්‍රතික්‍රියාව මේ අපි දැන් හදලා යන්නේ. හරිද? අදින් මම පැහැදිලි කරන්නම්. දැන් ඔයා මේකට ලියන්නේ මොකද්ද? මේකට Kb ලිය. Ka ලියන්නේ. අම්ල දුබල අම්ලය නිසා. හැබැයි සම්මත ඕකේ Ka යගේ නෑ ළමයි. ඒක හොයාගන්න ක්‍රමයක් අපි දන්නවා. ඒක හොයාගන්න ක්‍රමයක් දන්නවා. හරි? NH4+ aqueous. අර විදිහෙන් දැන් කැල්කියුලේෂන් එක කරන්න. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? Ka සමානයි OH minus සාන්ද්‍රණයේ වර්ගය. හරි? sorry මේ පැටලුණා හරි? මේ අම්ලයක් නේ. අම්ලයක් මෙයා දෙනවා. එතන මොකක්ද දෙන්නේ මෙතන? OH නෙමෙයි. මෙතන H2O+. හරි? සාන්ද්‍රණය මෙතන H2O+. H3O+ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම NH4+ aqueous සාන්ද්‍රණය. හරිනේ. නමුත් මේක දන්නේ නැහැ. අපි නමුත් දන්න එකක් තියෙනවා මොකද්ද? K වාරයක් Kb සමානයි Kw. හරිනේ. මේක ඔයාලට දාගන්න පුළුවන්. මේක දැම්මම මොකද වෙන්නේ? Kw බෙදීම Ka සමානයි H3O+ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම NH4+ සාන්ද්‍රණය. හරිනේ. දැන් ඉතින් ගේමක් නැහැනේ. මොකද්ද? මේක දන්නවා. එක වැඩි කිරීම 10 ඍණ 14යි. එකක දාන්න මම දාන්නේ සාන්ද්‍රණයේ වර්ගය මේක එක වැඩි කිරීම 10 ඍණ 5යි. බෙදීම මේක කීයක් එනවද? 0.1යි. හරිනේ. එහෙනම් කෙලින්ම H3O+ සාන්ද්‍රණය කීයක් එනවද? එක වැඩි කිරීම 10 ඍණ 5යි. ඒක ඍණ ලොග් ගත්තට පස්සේ කෙලින් pH එකේ කීයක් එනවද? 5ක් එනවා. හරි. ඒ කියන්නේ නිකාම් අර දුබල බෂ්මයක ඇනායනයක් දුන්නොත් ඒකේ pH එකේ හොයන විදිහ තමයි මේ කතා කරන්නේ. හරි. ඒ කියන්නේ දුබල අම්ලයක් හා ඒකේ සංයුග්ම බෂ්මයේ Ka හා Kb අතර සම්බන්ධය. හරි.
ඒතර මේක තියරියක්. මේක වැදගත්. මේ කැල්කියුලේෂන් එක සෙට් වෙන්නේ සමකතා ලක්ෂයේදී. හරිද? මේක සෙට් වෙන්නේ සමකතා ලක්ෂයේදී. මේක ඔයා මතක තියාගන්න ඕන අනුමාපන වලට. හරි? දැන් අපි යන් ඉස්සරහට. හරිද? දැන් මේ කැල තේරුණා, මේ තියරිය තේරුණා. එහෙනම් මේ සම්බන්ධතාවය තේරුණා. ඒක ඇප්ලයි කිරීම තේරුණා. ඒ කියන්නේ කොහේ හරි අර කිව්ව මම කලින් ලිව්ව ඇනයන සෙට් එකක්. ඒ ඇනයන සෙට් එකේ POH හොයන්නේ මේ විදිහට. සහ අම්ල වලින් හැදෙන මෙන්න මේකෙන් හැදෙන කැටයන සෙට් එකක් තියෙනවනේ. ඒවා දුබල අම්ලනේ. ඒ කියන දුබල අම්ල වල pH එකේ හොයන්න යන්නේ මේ ආකාරයට. ඒ කියන්නේ normal දුබල අම්ලයක pH හොයනවා වගේ නෙමෙයි. දුබල බෂ්මයක සංයුග්මක අම්ලයක pH හොයන්නේ. හරිද? ඒක හේතුව තමයි එයාගේ K දීලා තිබ්බනම් හරි අපිට. නමුත් දෙන්නේ නැහනේ. ඒක සම්මතයේ හොයාගත්ත යන්නේ නැහනේ. ඒක නිසා අපිට ව්‍යුත්පන්න කරගන්න ඕන. තේරෙනවද මං කියන්නේ? මේක ඔයාලට දීලා තිබ්බ කියන්නකෝ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දීලා තිබ්බනම් දැන් මේක මෙතනින් බෙදරේනාගේ KB යගේ මේක K යගේ 1.10 9ක් කියලා දීලා තිබ්බනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට හොයන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම දුන්නා නම් අවුලක් නැහැ මේක හැදුවා. හරි? දැන් දුන්න නැති නිසා තමයි මෙහෙම ගියේ. හරි. විභාගෙට දීලා තියෙ රැවටෙන්න එපා. දුන්නොත් එහෙනම් මේකෙන් මේක මෙතන ආදේශ කරන්න. හරි? දැන් එන්නකො මෙන්න මෙහෙම අවස්ථාවක්. හරි. ඔයාලට තව දැන් අපි මේක බලමු ළමයි අනුමාපන වලට සෙට් වෙන්නේ කොහොමද කියන එක. හරිද? ඒ කියන්නේ මේ අවස්ථාව බලන්නකො ඔයා. තව එක අවස්ථාවක් තියෙනවා. දැන් ඔයා මෙහෙම හිතන්න මේ දුබල අම්ලය නිකන් දුන්නා ඔයාට. සාන්ද්‍රණය C1 දුබල අම්ලයක් දුන්නා ඔයාට. HA කියන දුබල අම්ලයක් දුන්නා සාන්ද්‍රණය C1. මේකේ pH හොයන්න ඔයාලට දැන් පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක හොයන විදිය කිව්වා. සහ දුබල අම්ලයක් මිශ්‍ර කරත් ඒකත් පුළුවන් කියලා කිව්වා. මේක තනු කරාන තනු කරපේ නව එකේ සාන්ද්‍රණය වගත ඒකත් හෙව්වා. දැන් ඔයා හිතන්න මෙන්න මේ දුබල අම්ලයක් අරගෙන හරි සාන්ද්‍රණය C1 ඔන්න මේකේ V1 පරිමාණයක් ගමුකෝ. මේකට දානවා ප්‍රබල භෂ්මයක්. සාන්ද්‍රණය ඕන නම් මේකෙමු C1 එකකින් අපි දැම්ම කියමු V2 වගේ පරිමාණයක්. දැම්මා. දැන් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ප්‍රතික්‍රියා කරාට පස්සේ අවසාන ප්‍රතික්‍රියා මිශ්‍රණයක් හම්බ වෙනවනේ. අපි බලමු මේ මිශ්‍රණයේ ආකාර කොහොම ආකාර වලටද තියෙන්න පුළුවන් කියලා. ප්‍රධාන ආකාර කීයක් තියෙන්න පුළුවන්ද? මේකෙන් දැම්මට පස්සේ මේ අවසාන මිශ්‍රණේ ඉන්න පුළුවන් ඒවා ගැන කතා කරන්නේ. එක මේකෙන් ටිකක් දැම්මට පස්සේ මේක ගොඩාක් දාන්නේ ටිකක් දැම්මා. ටිකක් දැම්මට පස්සේ මේක ඉතුරු වෙන්න පුළුවන් කවුද? ඉතුරු වෙන්න පුළුවන් තවදුරටත් HA ඉන්න පුළුවන්. HA ඉන්න පුළුවන්. ඒ විතරක්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ඒත් එක ප්‍රතික්‍රියා කර හැදිච්ච NA නැද්ද? ඉන්නවා. මේ ටික දැම්මට පස්සේ තව අවස්ථාවක් එන්න පුළුවන්. හරියටම එකට එක ප්‍රතික්‍රියා කළා ඒ අවස්ථාවේ ඉන්නේ කවුද? ඒ අවස්ථාවේ ඉන්නේ ඒ පමණක් වෙන්න පුළුවන්. එකට එක ප්‍රතික්‍රියා කරා. දැන් ඔයාලා අතින් වැරදිලා වැඩිපුර ටිකක් වැටෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේ කවුද ඉන්නේ? ඒ අවස්ථාවේ වැඩිපුර වැඩිච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් ඉන්නවා. හැදිච්ච NAත් ඉන්නවා. හරි. එහෙනම් ඔයා දන්නවා දැන් ප්‍රධාන අවස්ථා 3යි. ප්‍රධාන වශයෙන් ලැබෙන්න 3යිනේ. එක්ක එකට එක ප්‍රතික්‍රියා කළා මේ අවස්ථාව ලැබෙයි. හැබැයි මේ අවස්ථාවෙන් එන්න පුළුවන් එකම එක අවස්ථාවක් විතරයි. මේ අවස්ථාවේ ගොඩාක් තියෙන්න පුළුවන්. හරියටම එකට එක අවස්ථා එකයිනේ. එහෙනම් මේ අවස්ථා එකම එකයි එන්න පුළුවන්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? සමකතා ලක්ෂය කියලා. තා ලක්ෂය. එකට එක ප්‍රතික්‍රියාව. මේක හරියට මේ විදිහේ එකයි. මෙන්න මේ අවස්ථාව එන්න කලින් මේ වගේ අවස්ථා ඕන තරමක් තියෙන්න පුළුවන්. ඇයි? ඔයාලා මේකෙන් 5ක් දැම්මා ඉතුරු වෙන්න. මෙතන 20ක් ඉඩ ගන්නකො. මෙතනින් 5ක් දැම්මා. දෙන්නගේම සාන්ද්‍රණ සමානයි. එහෙනම් මෙයාගේ තවත් ඉතුරු වෙන්නේ 10ක් දැම්මා. එහෙනම් මේ જાතියේ මිශ්‍රණ ඔයාලට ගොඩක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමගතා ලක්ෂ්‍ය ලැබෙන්න කලින් මේ විදිහේ මිශ්‍රණ අනන්තයක් තියෙන්න පුළුවන්. සමගතා ලක්ෂ්‍ය ලැබුණට පස්සේ මේ විදිහ අනන්තයක් තියෙන්න පුළුවන්. දාගෙන ඉලා අවසානට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අම්බාන්න දාලා මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම විතරක් ගන්න පුළුවන්. එහෙනම් pH එකේ 14 ලං කර ගන්න පුළුවන්. ඔයාලට මතකද දැන් මං කිව්වා මෙන්න මේ වගේ එක pH හොයන අවස්ථාව මතකද? ඒ කියන්නේ මෙන්න මේකෙදි pH එක හොයන්න වෙනෝනේ ඔයාලට.
එකට එක ප්‍රතික්‍රියා කරලා pH හොයන්න ඕනේ නැද්ද? හොයන්න වෙනවා. ඒක දැන් අපි කතා කරා. දැන් මෙන්න මේ අවස්ථාවට තමයි අර Ka වාරයක් KB කිව්ව concept එක ඇතුළත් වෙන්නේ. KW කියන concept එක ඇතුළ වෙන්නේ මෙන්න මෙතෙන්ද. මෙන්න මෙතන ඉන්නේ ප්‍රබල භස්මයක්නේ. හොඳට මතක තියාගන්න. මේක දුබල භස්මයක් කියලා ඔයා දන්නවා. මේක ප්‍රබල භස්මයක්නේ. ප්‍රබල භස්මයකුයි දුබල භස්මයකුයි ඉන්නකොට අපි දුබල භස්මය නොසලකා හැරලා මෙයාගේ කියන OH නොසලකා හැරලා මෙන්න මෙයා විතරක් සලකලා pH හොයනවා. කියන්නේ නිකා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල් ටික හෙව්වා. අර අපි ප්‍රබල භස්ම වල pH හෙව්වේ. නිකා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් සලකා ප්‍රබල භස්ම විතරක් සලකා pH හොයයි. ලැබෙයි. මෙතන දුබල අම්ලෙත් ඉන්නවා. එයාගෙන් හැදුන දුබල භස්මෙත් ඉන්නවා. මෙන්න මෙහෙම අවස්ථාවට අපිට ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරගන්න ඕනි. ඕක තමයි හෙන්ඩර්සන් සමීකරණය කියලා අපි ගන්නවා. හරිද? මෙන්න මෙහෙම එක කොහොමද pH හොයන්නේ? එතකොට අපි මේ අම්ලය හලකන්නත් ඕන, මේ ලවණය සලකන්නත් ඕන. සලකලා pH හොයන්න ඕනේ. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඊළඟ තියරියට මෙන්න මේ අවස්ථාව කොහොමද pH හොයන්නේ කියලා. මෙන්න මෙහෙම අවස්ථා කෝටියක් තියෙන්න පුළුවන් නේ. මෙන්න මෙහෙම හැදෙන අවස්ථාවක් ස්වාරක්ෂක ද්‍රාවණයකුත් වෙනවා. ඒක කතා කරනවා අපි ස්වාරක්ෂක ද්‍රාවණයක්. හරි ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙනවා මේ අවස්ථාවක්. මේන ඕන අවස්ථාවක් ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙනවා. හරි. ආරම්භයේ තිබ්බ අවස්ථාව තමයි මොකුත් දාන්න නැති අවස්ථාව. චුට්ටක් දැම්මා. තාමත් අම්ලේ ඉන්නවා. චුට්ටක් දැම්මා තාම අම්ලේ ඉන්නවා. මේ අවස්ථාවේ pH හොයන්න වෙනවා. එකට එක ප්‍රතික්‍රියා කරපු අවස්ථා එකම එකයි එන්නේ මේ කිව්ව අවස්ථාව. මෙයාගේ සාන්නේ හොයා ගන්න ඕන. මේක. ඊට පස්සේ මේ කිව්ව විදිහට මේකට දැම්මා මේ අවස්ථාවේදී pH හොයා ගන්න වෙනවා. හරිද? ඊළඟ අවස්ථාව ඔය මේ අනුමාපනයකට අදාළ මේන් කොටස් ටික. ඊට පස්සේ අපි මම මේක මෙතන භස්මයේ කතාවත් මෙතනම කියලා ඉන්නම්. හරි. භස්මයේ කතාවත් දුබල භස්මයක් ගත්තොත් ඔයා හරි ඒකටත් මේන් අවස්ථා 3යි. ඒ කියන්නේ ඔයාලට දෙනවා ගණන් වර්ග ඇත්තට මෙයාට අහන්න පුළුවන් ඔයාගෙන් 3යි කියන එක. ඔයා දුබල භස්මයක් ගන්නවා. අර කිව්ව යාති ඕනම දුබල භස්මයක්. ඒ කියන්නේ ඔයා ඇමෝනියා ගත්තා කියන්නකෝ. හරි. ඔයා මේකට දානවා අම්ලයක්. HCl. හරිද? එහෙනම් මෙන්න මෙයාගෙන් අපි සාමාන්‍ය C කියලා හිතමු. V ගත්ත පරිමාව මෙයාගෙන් C මෙයාගෙන් V තමයි දාගෙන යන්නේ. එතකොට මෙයාගෙන් මේන් කී අවස්ථා කීයක් හම් වෙන්න පුළුවන්ද? හරි. මේ ඉන්නේ ඇමෝනියානේ. මේ ඉන්න CV එහෙනම් උඩින් හරියටම CV ප්‍රමාණයක් දැම්මොත් එකට එක ප්‍රතික්‍රියා කරා. එකට එක ප්‍රතික්‍රියා කර අවස්ථාවක් ගත්තොත් මොකක්ද වෙන්නේ? ඒ අවස්ථාවේ කවුද ඉන්නේ? ඇමෝනියා ක්ලෝරයිඩ් විතරයි. ඒ කියන්නේ එකට එක ප්‍රතික්‍රියා කරා. එහෙනම් මේ අවස්ථාව තමයි මොකක්ද අවස්ථාව? K වාරයක් KB සමානයි KW කියලා අපි කතා කරපු අවස්ථාව. ඊට වඩින් චුට්ටක් දැම්ම ඇමෝනියා ඉතිරි. චුට්ටක් දැම්ම ඉතිරියයි. එහෙනම් තව අවස්ථා කෝටියක් විතර ඉන්න පුළුවන් නේද? පුළුවන්. ඒ කියන්නේ මොන අවස්ථාවද? මෙන්න මෙහෙම අවස්ථාව. කියන්නේ මේකේ ඉන්නව කවුද? ඇමෝනියත් ඉන්නවා සහ ප්‍රතික්‍රියා කරලා හැදුණු NH4+ නැත්නම් ඇමෝනියා ක්ලෝරයිඩුත් ඉන්නවා. එහෙම අවස්ථාවක් අපි මම මේක ස්වාරක්ෂක අවස්ථාවක්. දැන් අපිට කතා කරන්න තියෙන මේ අවස්ථාව කොහොමද pH හොයන්නේ කියන එක. හරි. මේක ස්වාරක්ෂකයි. ශකර ද්‍රාවණ වල pH හොයන්න යන්නේ. ඊට පස්සේ ඊළඟ අවස්ථාව අපිට හම්බ වෙන අවස්ථාව තමයි වැඩිපුර දැම්ම HCl. වැඩිපුර HCl දැම්මොත් කවුද ඉන්නේ? හැදිච්ච ඇමෝනියා ක්ලෝරයිඩ් ටික ඉන්නවා. හරි. සහ ඔයා වැඩියෙන් දාපු HCl ටිකක් ඉන්නවා. අර කතාවම තමයි. දුබල භස්මයක් ප්‍රබල අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන මේක ආම්ලිකයිනේ. අපි මේක දුබල ආම්ලිකයි. මේක නොසලකා හරිනවා. මේක ප්‍රබල අම්ලය. අපි මේක සලකනවා. මේක සලකලා ප්‍රබල අම්ලය සලකලා මොකද කරන්නේ? මෙතන pH අපි හොයනවා. මෙතන මේ සිස්ටම් එකෙන් pH හොයනවා. මේව අවස්ථා කෝටියක් එන්න පුළුවන්. දාගෙන කියලා අවසානට මෙතන තිබෙ HCl සානනට ආසන්න HCl සානනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ pH එකේ 0.1 නම්
එකට ගේන්න බෑ. එකට වඩා චුට්ටක් වැඩි අගයක් වෙන විදිහට අපිට හදා ගන්න පුළුවන් දාගෙන ගිහිල්ලා. එහෙනම් දැන් අපිට කතා කරන්න මේක අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. කලින් අර කිව්ව අවස්ථාව, ඒ අවස්ථාව දෙක. ඒ කියන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාව දුබල අම්ලයක් හා එහි සංයුග්මක භස්ම මිශ්‍රණයක. සංයුග්මක භස්ම මිශ්‍රණයක pH සෙවීම. මිශ්‍රණයක් ඉන්නෝනේ මිශ්‍රණේ. හරි. ඊළඟ මාතෘකාව. එතකොට මේක කම්ප්ලීට් වුණාට පස්සේ අනුමාපනයක් අපිට කරන්න පුළුවන්. අනුමාපනය කියන්නේ අපි හදපු කැල්කියුලේෂන් ටික නිකම්ම දුබල අම්ලයක කිව්ව ඒකේ pH හොයන්න දන්නවා. ඒ කියන්නේ උඩින් දාන්න කලින් අවස්ථාව, ඊට පස්සේ උඩින් චුට්ටක් දැම්මා මේ අවස්ථාව, එකට එක ප්‍රතික්‍රියා කරා මේ අවස්ථාව, වැඩිපුර දැම්මා මේ අවස්ථාව. ඔය අවස්ථා 4. එතකොට අනුමාපන කෑල්ල ඉවරයි. හරි. ඒ කියන්නේ දැන් අපි මෙන්න මේ අවස්ථාවේ සම්බන්ධතාව ගමු. හරි. සම්බන්ධතාව ගමු. හරි. එහෙනම් දැන් දාගන්න දුබල අම්ලයක් හා එහි සංයුග්මක භස්ම මිශ්‍රණයක pH හැවීම. දුබල අම්ලයක් කිව්ව මම දාන්නම් HF හා එහි සංයුග්මක භස්ම NF දාන්න මිශ්‍රණයක pH සෙවීම. pH සෙවීම. ඒ කියන්නේ ඔය දෙන්නම ඉන්නෝ. කියන්නේ මේ ගත්තට පස්සේ අර ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේකේ ඉන්නව කවුද? මේකේ ඉන්නවා HF උත් ඉන්නවා. මේකේ ඉන්නවා NF උත්. මං හිතනවා මෙයාගේ සානනය C1යි කියලා. හරි. මෙයාගේ සානනය ඕනවාට C2යි කියලා ගන්න පුළුවන්. හරි. කොහොමවත් දුබල අම්ලය ඉන්නවනේ මේක තමයි ප්‍රබල දුබල අම්ලය. දුබල අම්ලය ඒ කියන්නේ තාම මේක ආම්ලිකයි. මේ මිශ්‍රණය ආම්ලිකයි. දුබල අම්ලිකය කියලා වදින මේ මිශ්‍රණය ආම්ලිකයි. එනවා මේකට ප්‍රකාශනය ලියනවා HF දරයත් එක්ක ප්‍රතික්‍රියාව ලියනවා. හරි. H3O+ එක්ව සාන්ද්‍රණය ධන F- එක්ව සාන්ද්‍රණය. හරි. හැබැයි පුතේ මතක තියාගන්න මෙතන මේ අම්ලයේ සාන්ද්‍රණය. හරි. මෙතන ඉන්නේ මොකද්ද? දුබල ඒකේ භස්මයේ සාන්ද්‍රණය. මේ අවස්ථාවේදී මේ දෙන සමාන වෙන්නේ නැහැ. මේ අවස්ථාවේ මේ දෙන සමාන වෙන්නේ නැහැ. හරි. මොකක් මතක තියාගන්න ඕන. හේතුව අපි පිටින් දාලා තියෙන්නේ. මේක මේ අවස්ථාවේ සමාන වෙන්නේ නැහැ. මේක සමාන වෙන්නේ මෙයා විතරක් හිටියානම්. දැන් මේ දෙන්නම ඉන්න කෙනා ප්‍රතික්‍රියාවක් කරමින් යන ගමන් මේ ඉන්නේ. සරලව කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් චුට්ටක් මේකට දාලා ඉන්නේ. කියන්නේ ඔයා HF අරගෙන මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් දාලා දැන් ඉන්නේ. ඒ කියන්නේ මෙතන NF හැදිලා ඉන්නේ දැන්. මෙයා විතරක් නෙමෙයි ඉන්නේ. ඒකයි මං කිව්වේ අන්න එහෙම නැති අවස්ථාවක්. එක්ක මේ දෙන්න මිශ්‍ර කරගත්ත මිශ්‍රණයක්. එහෙම නැත්තම් මෙයා විතරක් අරන් උඩින් චුට්ටක් දැම්මට පස්සෙත් ඒත් මිශ්‍රණයක්ම ඉන්නේ. හැබැයි මෙයාගේ ඉන්නවා ප්‍රතික්‍රියා කරලා හදුවේ NF ඉන්නවා මිශ්‍රණයක්. මෙහෙම අවස්ථාවක් ගත්තොත් කෙලින්ම මේ දෙන්න සමානයි කියලා H2+ අන්නේ වර්ගي ගන්න බෑ. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? මේකට K ලියන අයිතියක් තියෙනවා ඔයාලට. එහෙනම් මොකක්ද ලියන්නේ? K සමානයි. ඔයා ලියනවා. හරි. H3O+ සාන්ද්‍රණය equals F- මේක ලවණය නිසා ඔයා යටින් ලියනවා ලවණය කියලාම. මොකද මේක සාන්ද්‍රණය ආදේශ කරගන්න ඕන නිසා. බෙදීම HF equals ඔයා ලියනවා මේකට අම්ලය කියලා. හරි. දැන් pH නේ හොයන්න යන්නේ. එහෙනම් H3O+ මොකද කරන්න ඕන? ආදේශ කරගන්න ඕන. එහෙනම් ඔයාද ගන්නවා H3O+ equals තමයි සමීකරණ ව්‍යුත්පන්න කරගන්න යන්නේ. සමානයි K වාරයක් HF equals අම්ලය බෙදීම F- equals යටින් දැම්ම ලවණය කියලා. හරි. වීඩියෝ එක නතර කරලා ඔයාලට මේ ටික ලියා ගන්න පුළුවන් නේ. දැම්මම මේ ප්‍රකාශනයේ දෙපැත්තේ ලඝු ගන්නවා. මේක දෙපැත්තේ ලඝු ගන්නවා. නම් ඔයා ලියනවා රිනොලොග් 10 H3O+ සාන්ද්‍රණය ඉස්සර ලඝු විතරක් අරගෙන පස්සේ රිනොලොග් ගමුකෝ. ඔයාලට තවදුරටත් තේරෙන්න. සමානයි
log 10 Ka ධන log හරි තව ටිකක් අර එහෙන් ලියන්න තිබ්බේ කමක් නැහැ. HF අම්ලය බෙදීම F - aqueous පස්මේ ලවණය. දැන් ඍණ log ගන්නකෝ. ඍණ log 10 පාදයට H2O+ ඍණ log 10 පාදයට Ka. මේක ඍණ log මෙහෙම ගත්තා. ඍණ log 10 පාදයට මේ පදය ලිව්වා කියලා හිතන්න කොහොමද? ඍණ log 10 පාදයට H2O+ කියන්නේ pH. ඍණ log 10 පාදයට Ka කියන්නේ දැන් උගන්ලා තියෙනවා pKa. ඍණ log 10 පාදයට මේ පදේ නෙන්නේ මේක ධන log කරනවා උඩට මාරු කරනවා. ධන log ලවණය බෙදීම අම්ලය. හෙන්ඩර්සන් සමීකරණය කියලා කියන මේකට හරි. ඒ කියන්නේ අර අපි ගත්ත අනුමාපනය ආරම්භ කළා සමකතා ලක්ෂ්‍යය ළඟා වෙන තුරු ද්‍රාවණයේ pH අගය හොයන්න පුළුවන් මේ සමීකරණය. හැබැයි ඒ එක එක අවස්ථාවට දාලා වෙන වෙනම ඔයා මෙන්න මේ ලවණයේයි මෙන්න මේ අම්ලයේයි pH අගය සාන්ද්‍රණ වෙන වෙනම ගණනය කරන්න ඕන. හරි. දැන් අපි අර කිව්ව පොයින්ට් එකට අදාළව අපි ගාණක් හදමු. හරි. ගාණක් හදමු අනුමාපන ගාණක් හදමු. ඒතර ඔයාලට මේ කතාව හොඳට තේරෙයි. ඒතර pH වල දුබල අම්ලයේ pH හොයන්න තියෙනවා. ඒක ඊළඟ අවස්ථාව ඊළඟ එන ඕනව සමකතා ලක්ෂ්‍ය ළඟා වෙනකන් එන ඕන අවස්ථාව මේ සමීකරණයෙන් හොයනවා. සමකතා අවස්ථාවේදී අරකින් හොයනවා. ඒ වර KB concept එකෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ නිකාම්ම දුබලම් බස්මේනි වැටෙන්නේ. ඒක විතර සලකලා pH හොයනවා. හරි. දැන් අපි යම් පොඩි ගානකට. හරිද? right. දැන් අපි මෙහෙම යමු. දුබල අම්ලයක් ගමු. හරි. දුබල අම්ලයක් ගමු සෙල්සියස් 25 දී. සෙල්සියස් 25 දී සාන්ද්‍රණය 0.1ක් වෙච්ච. හරි. 0.1ක් වෙච්ච HF ද්‍රාවණයක් ගමු. ද්‍රාවණයකට හරි. ද්‍රාවණයකට අපි එකතු කරනවා කියලා ගමු. සාන්ද්‍රණය 0.1 m වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින්. හරි. ඝන සෙන්ටිමීටර පිළිවෙලින් ඝන සෙන්ටිමීටර් 10ක් මේ ද්‍රාවණයෙන් අපි අරන් තියෙන ඝන සෙන්ටිමීටර ගත්තා කියමු අපි 40ක් නෙමෙයි 20ක් ගත්තා කියලා හිතමුකෝ. ඝන සෙන්ටිමීටර 20කට පිළිවෙලින් මේකෙන් ඝන සෙන්ටිමීටර 10ක්. හරි. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර 10ක් එකතු කරන අවස්ථාවක් ගමු. එක දිගට එකතු කරන යනවා කියලා හිතමුකෝ අපි. ඊට පස්සේ තව 10ක්. හරි. ඊට පස්සේ තව 5ක්. එකතු කරගෙන යනකොට අනුමාපන ප්ලාස්කුවේ pH අගයන් සොයන්න. අනුමාපන ප්ලාස්කුවේ pH අගයන් සොයන්න. හරිනේ. දැන් මම රූපයකුත් දාලා පෙන්නන්නම්කෝ. මෙන්න අනුමාපන ප්ලාස්කුව ගත්තා. ඔය කතාව දැන් ඔයාලා තේරුම් ගන්න ඕන. ගණන් වර්ග 3යි කියලා දැන් තේරෙනව නේද? හරි. දැන් HF ඉන්නවා. 25 දී HF ඉන්නවා සාන්නය 0.1යි. කොච්චරද ඝන සෙන්ටිමීටර 20ක් තමයි ඉන්නේ. අවුලක් නැහැ. එහෙනම් පළවෙනි ගාන දැන් දන්නවනේ. නිකාන් දුබල අම්ලයේ pH සෙවීම. පළවෙනි එක. දෙවෙනි අවස්ථාව මොකද්ද ළමයි? දැන් එකතු කරනවා HCl උඩින්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. හරි. දැන් මිශ්‍රණයක් නේද හැදෙන්නේ. දැන් ඔන්න ඔයා මේ රූප තරණ පැත්තකින් ගහ ගන්න ඕන. මේකට දාලා මිශ්‍රණයක් එන්නේ. මොකද්ද? 10ක් තමයි දැම්මේ. දැන් 10ක් දැම්මා. එහෙනම් මෙතන මොකක්ද ඉන්නේ? මෙතන ඉන්නේ කවුද? මෙතන තවදුරටත් HF ඉන්නවා. තව කවුද ඉන්නේ? එහෙනම් NaF උත් මෙතන ඉන්නවා. හරි. එන්න අපේ දැන් අර කතා කරපු අවස්ථාව මොකක්ද අවස්ථාව? මීට අදාළව හොයන්නේ මේ සුවරක්ෂක ද්‍රාවණ අවස්ථාව. ඒ කියන්නේ pH සමානයි මොකද්ද?
pK ධන log මොකද්ද ලවණය. මෙතන නම් F- ලවණය බෙදීම මොකද්ද අම්ලය. හරිනේ. ඊළඟ අවස්ථාව තව 10ක් දැම්මා. 20යිනේ හිටියේ. එහෙනම් තව 10ක් දැම්ම එකට එක ප්‍රතික්‍රියාව වෙන නිසා එකට එක ප්‍රතික්‍රියා කරා. දැන් ඉන්නේ කවුද? ඊළඟ අවස්ථාව. මේ වගේ අවස්ථා කෝටියක් ඉන්න පුළුවන්. පොඩ දාන යන්න පුළුවන් නේ බා. පහක් දැම්ම, තව පහක් දැම්ම, තව පහක් දැම්ම. ඔහොම අරන් යන්න පුළුවන්. එහෙනම් එකට එක මේ අවස්ථාවේ තව 10ක් දැම්මා. දැන් කවුද ඉන්නේ? දැන් ඉන්නේ F විතරයි. එහෙනම් මෙයාගේ pH හොයන්න ඕනේ. ඒ කියන්නේ කවුද? K වාරයක් KB සමානයි KW අවස්ථාව. එහෙනම් තව පහක් දැම්ම වැඩිපුර දාලා. කලින් 10ක් දැම්ම මේකත් ඒ ප්‍රතික්‍රියාව කරලා ඊළඟ 10 එකත් ඒ ප්‍රතික්‍රියාව තව පහක් දැම්ම පහක් වැඩි. දැන් කවුද ඉන්නේ? දැන් ඉන්නවා F- උයි වැඩියෙන් දාපු සෝඩියම් හයිඩ්‍රෝ. මෙයාත් දුබල බෂ්මයක් කියලා දැන් දන්නවා. ඔයා මෙයා ප්‍රබල බෂ්මයක්. එහෙනම් මෙයා නොසලකා හැරලා මෙයා විතරක් සලකලා pH හොයනවා. ඊට අදාළව මේ අවස්ථාව දාලා pH එක හොයා ගන්නවා pH 1යි. මේකට දාලා pH එක හොයා ගන්නවා pH 2යි. මෙතන දාලා pH එක හොයා ගන්නවා pH 3යි. මෙතන අවස්ථාව pH එක හොයා ගන්නවා pH 4යි. ඔය ටික සෙට් කළා අපි pH වක්‍රය අඳිනවා. හරි. ඒක මම ඊට පස්සේ කියලා දෙන්නම් pH වක්‍ර ටික. හරිද? ඒක අද කතා කරන්නේ මේ ගාන. මේ ගාන කතා කරලා pH වක්‍ර ගැන වෙනම අපි ඊළඟ දවසේ කතා කරනවා. තව මේ જાති අනුමාපනයකුත් එක්ක. ඒතර මේ කොටස් ටික ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ සුවාරක්ෂක ද්‍රාවණ තමයි මෙතන තියෙන්නේ. ඊළඟ සුවාරක්ෂක ද්‍රාවණ ටිකයි දර්ශක ටිකයි පැහැදිලි කරලා ඉවර කරනවා. හරි. ඔය ආකාරයට තමයි වැඩේ යන්නේ. තව දවස් දෙක තුනක් යයි. අද වීඩියෝ එක නම් පොඩ්ඩක් වැඩි වෙයි. හරි. එතකොට අපි ආරම්භයේ pH එකේ මේකේ හොයමු. ආරම්භය කියන්නේ නිකම් මේ ඉන්න අවස්ථාව. ඒ කියන්නේ මෙතනින් HF HF ධන H2O liquid H2O plus ධන F-. හරිනේ. එතකොට මේ අවස්ථාවේ කෙලින්ම K ලියන්න පුළුවන්. මේ දෙක මේකට සමානයි. මොකද මෙයා විතරක් ඉන්න නිසා K සමානයි සමීකරණ ලියන්න මේකට ලකුණු හම්බ වෙනවා. F- බෙදීම HF. හරිනේ. මෙයාගේ K යගේ මන් දෙන්නම් එක වැඩිගිරියෙන් 10 ඍණ 5යි. ඍණ 5යි කියලා. හරි. ඒතර මේක දන්නවා. එක වැඩිගිරියෙන් 10 ඍණ 5 සමානයි මේ දෙන සමානයි. ඒක නිසා මෙහෙම ලියනවා. ඒකක දාන්න ළමයි. භෞතික අවස්ථාවක් දාන්න. මේක සාමාන්‍ය 0.1යි. හරිනේ. හරස් කුණිත දැම්ම එක වැඩිගිරියෙන් 10 ඍණ 6 වර්ගමූලය සමාන H2O+. ඒ කියන්නේ අවස්ථාවේ pH සමාන ඍණ log 10 පහදෙට එක වැඩි කිරීම 10 ඍණ 6යි. ඒ කියන්නේ පළවෙනි අනුමාපන ප්ලාස්කුවේ pH එකේ කීයද? pH එකේ ඇවිල්ලා ඔයාලට පේනවා pH එකේ 3යි. එහෙනම් ආරම්භක ද්‍රාවණයේ pH එකේ කීයද? පළවෙනි අවස්ථාවල pH එකේ 3යි. හරි. ඊට පස්සේ අපි දානවා බෂ්මයෙන් 10ක්. මේකට බෂ්මයෙන් 10ක් දානවා. අන්න දැන් ඔයා කපටි වෙන්න ඕන. බෂ්මයෙන් 10ක් දානවා සමීකරණේ දන්න ඔයා. හැබැයි බෂ්මයෙන් 10ක් දාපුවම මේ අම්ලයයි බෂ්මයයි ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් අම්ල බෂ්ම ප්‍රතික්‍රියාව ලියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන මේවා අම්ල බෂ්ම ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත වෙන්නේ නැහැ. දාන HF තනි ප්‍රතික්‍රියාවක් NaF දාන H2O. දැන් දන්නවා මෙයාගෙන් 10ක් දැම්මා. මෙයාගෙන් 20ක් කියන මෙයාගෙන් දශමයෙන් 10යි දැම්මේ. මෙයාගේ දශමයෙන් 20ක් ඉන්නවා. සීමාකාරී ප්‍රතික්‍රියාව දැන් හොයා ගන්න පුළුවන්. මෙයා සම්පූර්ණයෙන් වැය වුණා. එහෙනම් ඔයා ඉතුරු HF හොයා ගන්න ඕන. සහ ඔයා මෙතනින් හැදිලා තියෙන එක නම් හොයා ගන්නත් ඕන. එහෙනම් මෙයා හොයා ගන්නත් ඕන. මෙයාගේ ඉතිරිය හොයා ගන්නත් ඕන. මොකද ඔය දෙන්න තමයි සමීකරණයට දාන්නේ. එහෙනම් ඔයා ඉතිරි HF හොයනවා. ඉතිරි HF මවුල හොයන්න ඕන. එහෙනම් ආරම්භයේ හිටිය කොච්චරද? 1000ක් ගත්තොත් 0.1යි. ඒ කියන්නේ ඔයාලගෙන් තිබි 20යි. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. ආරම්භයේ කොච්චරක්? ඒ කියන්නේ ආරම්භයේ හිටියා මෙච්චරක්. ආරම්භක ඉතිරියනේ හොයන්න යන්නේ. ආරම්භක දැන් ප්‍රතික්‍රියා කරා කොච්චරක්ද? මෙන්න මෙච්චරක් මෙයාගේ මෙච්චරක් එක ගියානේ. එහෙනම් වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නවා. වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය කොච්චරයිද? 1000 එකක දාන්න 0.1 වැඩි කිරීම 10යි. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් ඉතිරි HF
HF මවුල 2 ඍණ 1 වැඩි කිරීම 10 ඍණ 3යි. හරිනේ. මේකෙන් මේක අඩු කරා. මේකෙන් මේක අඩු කරා. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි. මේක විතරක් හොයලා තියද මදි. එහෙනම් මෙන්න මේ ඒක දැම්මට පස්සේ මේ අවස්ථාවේ නව අවස්ථාවේ HF සාන්ද්‍රණය හොයන්න ඕන. HF සාන්ද්‍රණය සමානයි කොච්චරයිද? 1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල මෙතන 20ක් හිටියා 10ක් දැම්මා. එහෙනම් ඔක්කොම පරිමාව 30යි. 30 වැඩි කිරීම 10 ඍණ 3යි ගන්න ඩෙසිමීටර්. මේකට කැපුවා 30න් 1යි. හරි. ඔන්න ඉතිරිය හොයාගත්තා. මේක විතරක් හොයලා තියද මදි. එහෙනම් තව කවුද හොයන්න ඕන? සෑදුණු F මේ කියන්නේ F මයිනස් සාන්නයක් හොයාගන්න ඕන. ඒක හරි ලේසියි. වැයු ප්‍රමාණය සමානයි මෙතන හැදුණු F මයිනස් ප්‍රමාණය. එහෙනම් ඔයාලට දැන් මම මේ ටික මකනවා. හරිද? එහෙනම් F මයිනස් සාන්නයක් හොයා ගන්න ඕන. F මයිනස් සාන්ද්‍රණයත් F මයිනස් සාන්ද්‍රණය එකපාරම හොයන්න පුළුවන්. F මයිනස් සාන්ද්‍රණය සමානයි කොච්චරක් හැදුනද? මෙයාගේ වැයුණ 1 වැඩි කිරීම 10 ඍණ 3. මවුල බෙදනවා මුළු පරිමාව 30යි. හරි. 30 වැඩි කිරීම 10 ඍණ 3යි ගන්න ඩෙසිමීටර කැපිලා ගියා. හරිද? එක බෙදීම කීයද? එක බෙදීම 30යි මවුල ගන්න ඩෙසිමීටරයට. හරිද? හරි. ඒ කියන්නේ දැන් දන්නවා දැන් ඉතුරු වෙන දුබල අම්ලය එන ඒක තමයි pH හොයන්න ඕන. එනවා F- සාන්නයත් හොයාගත්තා. F- සාන්නයත් හොයාගත්තා කීයද? එක බෙදීම 30යි මේකත් හොයාගත්තා. හරි. දැන් හරි ලේසි. එහෙනම් දුබල අම්ල ඉතුරු වෙන්නේ. දැන් ප්‍රතික්‍රියාව ලියනවා. හරි ප්‍රතික්‍රියාව ලියනවා. කවුද ඉතුරු? HF ඉතුරුයි. ඒක අම්ලය ධන ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. හරි ලික්විඩ්. දැන් මෙතන හැදෙනවා H2O+ ධන F- සානන. ඒ කියන්නේ අරකින් 10ක් දැම්මට පස්සේ දැන් තියෙන මේ සමතුලිතය. මේක ලවණය. එහෙනම් pH හොයන කොහමද? pH සමානයි ඍණලෝග් pH සමානයි pKa ධනලෝග් හරි 10 පාදයට මොකද්ද? ලවණය බෙදීම අම්ලය. හරිද? එහෙනම් pK යගේ ඉස්සලා හොයාගෙන ඉන්න ඕන. Ka යගේ දීලානේ තියෙන්නේ. කොහොමද pK යගේ හොයන්නේ? pK යගේ හොයන්න පුළුවන් මේම කොහොමද? pK දන්නවනේ. pK සමානයි මොකද්ද? ඍණලෝග් 10 පාදයට K. එහෙනම් ඍණලෝග් 10 පාදයට 1 වැඩි කිරීම 10 ඍණ 5 කියන්නේ 5යි. එහෙනම් මේක 5යි. ධන log මේක 1 බෙදීම 30යි. මේකත් 1 බෙදීම 30යි. ඒ කියන්නේ 1යින් log 10 පාදයට 1යි කියන්නේ බිඳුවයි. එහෙනම් මේ අවස්ථාවේ pH එක කීයද? pH එකේ 5යි. හරි? pH එකේ 5යි. දැන් දෙවෙනි අවස්ථාවට දාලා pH එකේ 5යි. දැන් පේනවනේ පට්ට කැල්කියුලේෂන් එක සෙට් වෙනවා කියලා. හැබැයි තේරුම් ගත්තම හරි ලේසි ළමයි. තේරුම් ගැනීම තමයි වැදගත්. හරි? තේරුම් ගත්තා කියන්නේ ඇත්තම pH හරි ලේසි බලන්නකෝ. එහෙනම් ඔයා දන්න මේ අවස්ථාව කියන අර දෙවෙනි අවස්ථාව. මේ සමීකරණ දාන අවස්ථාව. ඒ කියන්නේ මේ අවස්ථාවට දාලා මොකද්ද ඔයා හොයාගන්න ඕන? ඒ අවස්ථාවට දාලා වෙන මොකුත් නෙමෙයි. ඉතුරු මෙන්න මෙයාගේ සාන්ද්‍රණයයි. මෙන්න මෙයාගේ සාන්ද්‍රණය. එච්චරයි. ඊට පස්සේ තව 10ක් දානවා. තව 10ක් දැම්මට පස්සේ මෙන්න මේ ඉතුරු එක්කෙනත් එක මොකද කරන්නේ? නැවත දාපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. හරි. දැන් අපි බලමුකෝ. ඔන්න ඊළඟ අවස්ථාව. තව 10ක් දානවා ඔකට. ඔකට තව 10ක් දැම්ම ගමන් ඔයා තේරුම් ගන්න ඕන මෙන්න මේ කතාව. ඒ කියන්නේ කොච්චරක් දැම්මද? තව 10ක් නේ. දැන් මෙයාගේ ඉතුරු ප්‍රමාණය මෙතන ලියා ගන්න ඕන. හරි. තව 10ක් දැම්මා. තව 10ක් කියන මෙයාගේ දාපු මවුල් ටික කොච්චරයිද? 1000ක් ගත්තොත් 0.1යි කොච්චරක් දැම්මේ 10ක්. ඒ කියන්නේ මෙයා එක වැඩි කිරීම 10 ඍණ 3ක් තමයි දැම්මේ. මෙයා කොච්චරද ඉතුරු වෙලා තිබ්බේ? මෙයාගේ හිටියෙත් එක වැඩි කිරීම 10 ඍණ 3 එන අර එකට එක ප්‍රතික්‍රියා කරන අවස්ථාව නේද? එහෙනම් මේ දැන කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. තේරුණාද? හරි. එහෙනම් දැන් මෙයානි හැදෙන්නේ. මෙයා තමයි හැදෙන්නේ. එහෙනම් එකට එක ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. මෙයා හැදෙන්නේ මතක තියාගන්න. මෙයාගේ කලින් හැදුණු ටික ඉන්නවා. හරි. ඒ කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 3 මෙයාගේ හැදිලානේ තියෙන්නේ. එහෙනම් තව එක වැඩි කිරීම 10 ඍණ 3ක් ආවා. එහෙනම් දැන් මේ අවස්ථාවේ F- මවුල කොච්චරක් ඉන්නවද? F- මවුල ඉන්නවන කොච්චර F- සාන්නේ හොයන්න ඕන. F- සාන්නේ කොච්චරයිද? මවුල මෙතන හැදිලා ඉන්න ඕන ළමයි. කොච්චරද කෙලින්ම? දෙක වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල මුළු පරිමාව 20ක් හිටියා 20ක් දැම්මා. ඒ කියන්නේ
දැන් කොච්චරක් ඉන්නවද අනුමාන රාස්කුවේ 40ක් ඉන්නවා. හරි. මේකට මේක කැපුවා මේකට කැපුවා. ඒ කියන්නේ වලට එනවා 1 බෙදීම 20ක්. 1 බෙදීම 20යි කියන්නේ 1 බෙදීම 20යි කියන්නේ බිඳුවර නැහැ. එකට නැහැ බිඳුවේශම 10ට නැහැ බිඳුවයි 120 ඒවා 5යි මවුල ගන්න ඩෙසිමීටර. අන්න දැන් ඉන්නේ මෙයා විතරයි. මෙයා විතරයි දැන් ඉන්නේ. ඒක තමයි pH හොයන්නේ. ඒ කියන්නේ දුබල අම්ලයේ සංයුග්ම බෂ්මයේ pH වෙනවා. අර මං කියා දුන්න එක. ඒ කියන්නේ F- aqueous ධන H2O liquid ප්‍රත්‍යාවර්තයි HF හරි ධන OH aqueous හරිද? ඒ කියන්නේ ඔයා මේකට ලියන්න වෙන මොකද්ද? ඔයා මේකට ලියන්නේ KB සමාන අන KB දන්නේ නැහැ. ඔන්න දැන් පොයින්ට් එකට එන්න ඕන. මේ දෙන සමානයි. මෙයා විතරයි දැන් ඉන්නේ. එහෙනම් ඔයා මේක ලියන OH ආන්නේ වර්ගය බෙදීම F aqueous සාන්ද්‍රණය. ඒක හොයාගත්තා. දැන් මොකෝ කරන්නේ? දැන් KB දන්නේ නැහනේ. එහෙනම් ඔයා මේක ලියනවා මෙහෙම. KB කියන්නේ මොකද්ද? KW බෙදීම KA සමානයි OH සාන්ද්‍රණයේ වර්ගයේ බෙදීම F සාන්ද්‍රණය 0.05යි 10 ඍණ 14යි එක වැඩියෙන් 10 ඍණ 14යි 10 ඍණ 5යි. ඒ කියන්නේ මෙතන එනවා වගේ කියද්ද එක වැඩි කිරීම 10 ඍණ 9ක් සමානයි. මේක ඔයා සුළු කරන්න මම මෙතනින් එහාට සුළු කරන්න යන්නේ නැහැ. ලඝු සුළු කරන්න ලඝු කකු බලන්න බෑ මට දැන්. 0.05යි හරස් කුණිත දැම්මා වර්ගමූලය ගත්තා. ඔයා හොයන්න pOH අගය pH දන pOH දාලා මෙතන අගය හොයන්න. ඔයාලට මෙතන අගය එයි 7ට වඩා වැඩි අගයක්. 4ට වඩා වැඩි අගයක් එයි. හරි. මෙතන අගය වෙනවා කෙලින්ම 7ට වඩා විශාල අගයක් එයි. pH අගය හරි. 4ට වඩා විශාල අගයක් එයි. හරි. කතාව තේරුණානේ. ඊළඟ අවස්ථාව කියන්නේ මොන අවස්ථාවද? තවදුරටත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් මේකට දානවා. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් මේකට දානවා. හරි. දැන් මේ බලන්නකෝ. මෙන්න මෙතන තියෙන පොදු අයන ආචරණයේ concept එක. හරි. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් වැඩිපුර දැම්මනේ. හරි. දැන් ඉන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් දැම්ම කියන්නේ දැන් මෙතන ඉන්නේ කවුද? හැදිච්ච F- ඔහොම ඉන්නවා. හැදුන ටික ඉන්නවනේ කෙලින්ම. මේ ප්‍රතික්‍රියාවත් ඒ කියන්නේ තියෙනවා ඕකේ. HF ධන OH ඉන්නවා මේකේ. දැන් දාපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික ප්‍රබල භස්මයක් මේක. ප්‍රත්‍යාවර්තන එකපාරම කැඩෙනවා. ධන OH වලට. මතක තියාගන්න දුබල භස්මිකුයි ප්‍රබල භස්මිකුයි හිටියොත් අපි දුබල භස්මේ සලකන්නේ නැහැ. මේක විතරයි සලකන්නේ. දැන් ඔයා කොච්චරක් දැම්මද ඝන සෙන්ටිමීටර් 5ක් නේ. 1000කින් 0.1යි. ඔයා දැම්ම 5ක්. කියන්නේ 0.5 ඩිගින් 10 වෙන 3ක්. මෙතන OH කොච්චරක් හැදෙනවද? 0.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල OH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් දෙනවා. මේකෙන් දෙන ටික සලකන්නේ නැහැ. මොකද මේ OH ගුණ මේක තවදුරටත් පල්ලෙහාට පිටිපස්සට තල්ලු කරනවා. පොදු අයනාචරණය KSPද කියලා මෙතන පොදු අයනාචරණයම තමයි තියෙන්නේ. මේ OH මේක තල්ලු කරනවා මේක සලකන්නේ නැහැ. ඔයා මතක තියාගන්න ඕන ප්‍රබල භස්මයකුයි දුබල භස්මයක වෙන දුබල භස්මය සලකන්නේ නැහැ. හරි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ආපු ඔයා දන්නවා මවුල ප්‍රමාණය. එහෙනම් ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබුණු ඒ OH ප්‍රමාණය සාන්‍යවා හොයනවා වෙනම. කොච්චරයිද? 0.5 ගෙන් 10 ඍණ 3යි මුළු පරිමාණය කොච්චරයිද? 40යි තව 5ක් දැම්ම 45යි. 10 ඍණ 3යි. ගන්න ඩෙසිමීටර මෙතන මවුල. මේකට මේක කැපිලා ගියා. හරි. 5යිනේ. නමරක් 5නේ 45ක් වෙන්නේ. නේද? ඔව් නමරක් 45යි. ඒ කියන්නේ 0.1යිනේ. ඒ කියන්නේ එක බෙදීම 90යි. මවුල් ගන්න ඩෙසිමීටරයට. හරි. ඒ කියන්නේ මේ අවස්ථාවේදී pH අගය සමානයි ඍණ log 10 පාදයට එක බෙදීම 90යි. හරි. එතනින් pOH අගය හරි. දැන් මෙතන ගත්තොත් එක නෑ 0.10 නෑ 0.100ට 1යි ගානක් නියන්නේ. හරි. 100ට 1යි
තව 10යි. එතකොට 10ක් ඉතුරුයි. 1 1 ගණක් නෙන්නේ. සමහර මෙතන pH එකේ ආසන්න වශයෙන් ලියා ගන්න පුළුවන් කොච්චරද? pH එකේ ආසන්න වශයෙන් ඔයාලට ලියා ගන්න පුළුවන් 2ක් කියලා. හරි? ආසන්න වශයෙන්. ඒ කියන්නේ pH එකේ කීයක් වෙනවද? pH එකේ ආසන්න වශයෙන් 14යිනේ. pH එක යනවා 14න් අඩු කරාම 12ක් විතර. එහෙනම් මේ අවස්ථාවර දාලව හතරවෙනි අවස්ථාවර දාලව pH එක කීයක් වෙනවද? pH එක යනවා 12ක් විතර. හරිද ළමයි? දැන් තේරෙනවනේ මේ pH පට්ට ලේසි කියලා. පට්ට ලේසිනේ. ඒ කියන්නේ මොකද්ද? ඕන මගුලක් දැන් හදා ගන්න පුළුවන් නේ ඔයාලට. මේ බලන්න මෙන්න මේ අවස්ථාව තුනනේ දැන් ඔයාගේ ඔළුවට හරියට කන්සන්ට්‍රේට් වෙන්න ඕන. මොන අවස්ථාව තුනද? අනුමාපන ප්ලාස්කෝ ලස්සනට පැත්තකට ගත්තා. හරි. අනුමාපන ප්ලාස්කෝ ලස්සනට පැත්තකට ගත්තා. හරි. අනුමාපන ප්ලාස්කෝ ලස්සනට පැත්තකට ගත්තා. ඉන්නේ HA නම් හරි ප්‍රශ්නයක් නැහැ. දුබල අම්ලයක් ඉන්නේ සාන්නයක් දීලා ඇති. කෙලීම පළවෙනි අවස්ථාවේ pH හොයන්න දන්නවනේ ඔයා. නිකාම pH එව්වා. 1. දෙවෙනි අවස්ථාව මොන අවස්ථාවද? අම්ලයකින් චුට්ටක් දානවා මේකට. බෂ්මයකින් චුට්ටක් දානවා. අර මේකේ බෂ්මයේ ඉඳලා අම්ලේ දාන කතාවත් ඔය කතාවම තමයි. හරි. ඔය ටිකම තමයි එන්නේ. එහෙනම් බෂ්මයකින් චුට්ටක් දැම්ම කියන්නේ කවුද? බෂ්මයකින් චුට්ටක් දැම්ම කියන්නේ තවදුරටත් අම්ලේ ඉන්නවා. ඒ කියන්නේ ඔය දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ HA ඉතුරුයිනේ. HA අම්ලය ධන H2O මෙන්න මේ අවස්ථාවනේ. H2O+ ධන A- ලවණය. එහෙනම් අම්ලයයි ලවණයයි ඉන්න අවස්ථාව. ඒ කියන්නේ මොන අවස්ථාවද? ඒ කියන්නේ pH සමානයි pK ධන log මොකද්ද? ලවණයේ වෙදීම අම්ලයේ අවස්ථාවනේ. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ස්වරක්ෂක අවස්ථාව. ඒ අවස්ථාව ඕන තරම් තියෙන්න පුළුවන් නේ. ඊට පස්සේ එකට එක ප්‍රතික්‍රියා කරන අවස්ථාව. එකට එක ප්‍රතික්‍රියා කරන අවස්ථාව ඉන්නේ මෙයා විතරයි. ඒ කියන්නේ මේ අවස්ථාවනේ. මේ තියරි තුනනේ. OH- අවස්ථාව. හරි. ඒ කියන්නේ මේ KB දන්නේ නැහනේ. ඒ කියන්නේ KB වාරයක් K සමානයි KW අවස්ථාවනේ. ඊට පස්සේ මොන අවස්ථාවද? ඊට පස්සේ මොන අවස්ථාවක් නෙමෙයි. නිකම්ම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවස්ථාව. ප්‍රබල බෂ්මයේ pH හොයන අවස්ථාව. හැබැයි කපටි වෙන්න ඕන. මෙතන මුළු පරිමාව වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේකේ සාන්නේ ඔයා නැවත හොයන්න ඕන පරිමාව සලකලා. කෙලින්ම මේ ආගේ හිටම ඒකේ මවුල් ටිකම තමයි ඉන්නේ. HA මවුල් ටිකම තමයි ඉන්නේ මුළු පරිමාව විතර මෙතන සාන්නේ හොයා ගන්න ඕන. මෙතන කන්සිඩර් කරන්න ඕන අවස්ථාව මොකද්ද? දැම්මට පස්සේ මෙයාගේ ඉතුරු මවුල් ටික හොයා ගන්න ඕන. මෙතන සෑදුණු මවුල් ටික හොයා ගන්න ඕන. ඔන්න ඕක තමයි තරු දාලා මතක තියා ගන්න ඕන. කියන්නේ මේ අවස්ථාවේදී මේ දෙනගේ සාන්ද්‍රණ ගණන් කරන්න ඕන. පරිමාව වෙනස් වෙනවනේ. සාන්ද්‍රණ ගණන් කරන්න ඕන. මේ අවස්ථාවේ නව සාන්ද්‍රණය හොයන්න ඕන. ඒ වගේම තමයි මේ අවස්ථාවේ මෙයාගේ නව සාන්ද්‍රණය හොයන්නත් ඕන. ඕන්න ඔච්චරයි pH. ඔය තමයි අනුමාපනය. හරිද? මේ ටික පට්ට අස්සන්න තේරුම් ගන්න. අපි දැන් දිගටම අපිට තියෙන ගණන් හදන්න. ගණන් දැන් හදලා ඉවරයි. ඇත්තටම කියනවා නම් පාඩම ඉවරයි. එච්චරයි තියෙන්නේ. හරි. දර්ශක කැල පොඩි දෙයක්. ඒක මම කියලා දෙන්නම්. ඒකත් මේක අස්සෙම තියෙනවා. දර්ශක කැල හරි ලේසි. ස්වරක්ෂ දාවන දැනට උගන්ලා ඉවරයි. ඊළඟ දවසේ අපි ස්වරක්ෂ දාවන ඒ කියන්නේ ඊළඟ දවස් තව අපි කරනවා මෙතන මේ දුබල බෂ්මයක් ඇවිල්ලා ප්‍රබල අම්ලයක් එක්ක අනුමාපනය මේ විදිහටම කියලා දෙනවා. ඒතකොට ඔයාලට තව ටිකක් කොන්ෆිඩන්ට් නේ. ඒතකොට ඔයාලා අනුමාපන ගැන පොඩ්ඩක් බය වෙන්න ඕනේ. අනුමාපන ඕන දෙයක් ඔයා දන්නවා ඒකට. හරි. ඊට පස්සේ ඒ කොටස හරි. ඊට පස්සේ තියෙන්නේ අර මං කිව්ව කොටස් දෙක ඇඳලා අවසානට කාබනේට අනුමාපනය. හරි. ඉතින් මේ ටික ලස්සනට ක්ලියර් කරගන්න. පට්ටම මෙන්න මේ අවස්ථාව තුන හොඳට ફોකස් කරගන්න. මෙන්න මේ අවස්ථාව කියන්නේ මොකද්ද? මේ අවස්ථාව කියන්නේ මොකද්ද? මේ අවස්ථාව කියන්නේ මොකද්ද? මේ අවස්ථාව කියන්නේ මොකද්ද? හරි. ඔන්න pH වල સિદ્ધාන්ත පළවෙනි තියරි 1, තියරි 1, තියරි 2, තියරි 3, තියරි 4. ඒ කියන්නේ මෙතන තියෙන්නේ දුබල අම්ලයක් හා ඒකේ සංයුක්ම බෂ්මයේ අතර සම්බන්ධතාව. ඒතර ඒ වගේම දුබල බෂ්මයක KB හා දුබල අම්ලයේ ඒකේ සංයුක්ම බෂ්ම අතර සම්බන්ධතාවත් මේකම තමයි. ඒතර මේ තමයි හෙන්ඩර්සන් සමීකරණේ ස්වරක්ෂදානට දාලා එක. ඒතර නවසාන්න හොයාගන්න ඕන කියන අවස්ථාව. නිකන් just දුබල අම්ලයක හෝ දුබල බෂ්මයක pH එක මේක තමයි pH. අපිට ඊට පස්සේ දර්ශක ගැන කතා කරමු. දර්ශකයි අපිට තියෙනවා ස්වරක්ෂක ද්‍රාවණ ගැන කතා කරන්න තියෙනවා. මේ දෙක. හරිද? මේ දෙක ටිකනට පස්සේ අපි කතා කරනවා මොකද්ද? කාබනේට අනුමාපනය. පට්ට ලේසි. හරි මේ අනුමාපන කියලා ඔයාලා ඔලු විකාර කරලා තියෙන්නේ. හරිද? අපි හදන හැම ගානක්ම අනුමාපනයක් තමයි.
මගෙන් ඉගෙන ගන්න ළමයිට මම කියන්නේ ඔයාලා මගෙන් නෑ ඉගෙන ගන්නේ. අනුමාපන කියන වචනේ නම අමතක කරන්න. අනුමාපන නම අමතක කළම දාන්න. හරිද? මොකද දැන් ඔයාලටම පේනවනේ අර කොටස් ටික එකතු කරලා මේ අලුතෙන් හදපු ගාණක් කියලා මෙන්න මේ process එකට දීලා දෙන විශේෂ නම මොකද්ද? අනුමාපනය කියලා. 3 දෙකකින් මේක අයින් කරලා දාන්න. හරි? එහෙනම් ජය වේවා ලස්සන මේ කොට දා ගන්න අපි ඊළඟ කොටසෙන් සෙට් වෙමු.